ඔයාලා මේ 12 වෝල්ට් සෝලර් සිස්ටම් එකක් ගහලා ඒකට මේ ෆෑන් එක ඉන්වර්ටර් කරන්න නැතුව ෆෑන් එක 12 වෝල්ට් ෆෑන් එකක් හදාගන්න ඕන නම් මෙන්න මේ මෝටර එක දාන්න පුළුවන්. මේ මමත් දැන් මේ මගේ තුන්වෙනි ෆෑන් එක මේ හදන්නේ. මමත් හදලා තින්නේ මේ 12 වෝල්ට් බැටරි පැක් එකක් ගහලා සෝලර් එකෙන් charge කරලා මේ මෝටර තමයි දාලා තින්නේ. සාමාන්‍යයෙන් හුලඟක් එනවා මේ සාමාන්‍ය ෆෑන් එක දෙකේ ස්පීඩ් එක තරම් වගේ හොඳ හුලඟක් එනවා මේකෙන්. මේ මෝටරේ 1550ක් වෙනවා මං ගාව තියෙන ඕනනම්. මේක හදන්න පුළුවන් මේ විදියට. මේක හදන ක්‍රම ඇති. ඉතින් මේක මම හොයාගත්ත සිස්ටම් එක තමයි මේක. මේ විදියට හදාගත්තම ලේසි මේක. මේ පැත්ත කපන්න ඕන මේ නැත්තම් මේකේ මේ මෝටරේ අර ලයින් එක ඇවිල්ලා මෝටරේ පිටිපස්සේ වදිනවා. ඒක හින්දා මේ මෙතන ලයින් එකේ වදිනවා. ඒක හින්දා මම මේ පිටිපස්ස කපා ගත්තා. කටරඬුවෙන් නවලා එක කඩා ගන්න පුළුවන්. මෙතනටත් අර තියෙන කොයිල් එක දැම්මේ නැහැ. ඒකත් අයින් කරලා නට් චෙක් නට් දාලා ඒක හදාගත්තේ. අනිත් එක මේක මම හදපු විදියට නම් මේක අර දෙපැත්ත කරකෙන්න හදන්න බෑ. මේක මේ හදන්න පුළුවන් මේක ඇතුලේ කෑලි ටික ගලවලා තමයි මෙන්න මේ කෑල්ල ගලවන්න ඕන. ඒ කෑල්ල ගලවලා මේ මෙතෙන්ට සෙට් කරලා මේක මේ මෙතෙන්ට සෙට් කරන්නේ මේක අර මේකට හිර කරාට පස්සේ අර යටින් එන යකඩ පට්ටම මේ එක පැත්තකට අපිට තියලා තියන්න පුළුවන්. නැත්තම් මේක වටේට කරගෙනවනේ මේ මෙතෙන්ට සෙට් වෙන යකඩ පට්ටම නැති වුණොත් මෙතෙන්ට සෙට් කරලා මේ හොඳ හුලඟක් තියෙනවා. මම දැන් දෙකක් හදලා තින්නේ. මේ වගේ තුන්වෙනි ෆෑන් එක මේ විදියට හදා ගන්න පුළුවන්. ගාන්ට මේ ඇතුළට මේක බහිනවා. මේක මං හිතන්නේ මේ මෝටරේ DC මෝටර එක 775 නෙවෙයි 550 වගේ මං හිතන්නේ. මට 775 තමයි මම හෙව්වේ. 775 හොයාගන්න බැරි වුණා. 775 තිබුණේ නැහැ 550 තමයි මේ මෙතෙන්ටත් මේ අර පෙත්ත බහින කූර තිබුණ නැති වුණාට මෙතෙන්ට පෙත්ත ඇවිල්ලා නට් එකෙන් තද කරාම හොඳට හිර වෙනවා. මෙතනින් මේ ඇතුලේ කෑලි ගලවලා මේක කැරකෙන්නේ නැති වෙන්න මට ඕන ඇඩ්ජස්ට්මන්ට් එකට තියලා මෙතනින් ඇණයක් දානවා. දිග ඇණයක් දානවා. එතකොට මේක හිල් කරගෙන ආවට පස්සේ මේක කැරකෙන්නේ නැහැ. මේක වෙන ක්‍රම තියෙන ඇති. ඉතින් මේක මම හොයාගත්ත විදිහක් තමයි මේ තියෙන්නේ. මම හදලා මේකේ ස්පීඩ් එක ඉතින් හුලඟ පෙන්නන්නම්. බෝල් ෆෑන් එකක් ඇදුවා. ඒකෙත් හොඳ හුලඟක් තියෙනවා. මේ දැන් නම් ස්ටෑන්ඩ් ෆෑන් එකකට